අපි දැක්කා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුතෙක් නවක වදයට ගොදුරු වීම නිසා ඇති වුණු මානසික පීඩනය තමන්ගේ ජීවිතය නැති කර ගැනීම දක්වාම තීන්දුවක් ගන්න තැනට සියදිවි හානි කරගන්නා තත්වයටම ඒ දරුවා පත් වෙලා තිබෙනවා. ඒ දරුවා එවැනි තත්වයකට පත් වෙන කම්ම ඒ දරුවාට මානසික සහ කායික පීඩාවන් ගෙනල්ලා දෙමින් සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් ඒ දරුවාට නවක වදය පැමිණවීම කියන ක්‍රියාවෙන් නියැලිලා තිබෙනවා. අද ඒ දරුවා අපි අතර නැහැ. ඒ දරුවා දශමාසයක් කුසේ තියාගෙන හදපු අම්මට සහ ඒ දරුවා ඇස් දෙක වගේ රැක බලාගත්ත තාත්තට ඒ දරුවා හිමි වෙලා, සහෝදර සහෝදරියෝ හිටියනම් තමන්ගේ ආදරණීය සොහොයුරා ඔවුන්ට හිමි වෙලා, රටට දැනුගත් පුරවැසියෙක් බවට පත්වෙන්න ඉඳපු තරුණයෙක්ගේ ජීවිතය අහිමි වෙලා තිබෙනවා. මේක හුදකලා සිද්ධියක් විදියට තව සතියක් විතර ප්‍රවෘත්තිවල සමාජ මාධ්‍යවල කතා වෙලා බොහෝ විට අමතක වෙලා යන්නට තියෙන ඉඩකඩ වැඩි. මොකද මේ පළවෙනි සිදුවීම නෙමෙයි. මේ වගේම සිදුවීමක් මීට පෙරත් සබරගමු විශ්වවිද්‍යාලයේම සිද්ධ වුණු බව මට මතකයි. ඊට අමතරව යාවදනපුර විශ්වවිද්‍යාලයේත් එක් අවස්ථාවක තවත් විශ්වවිද්‍යාලවල දරුවෝ සියදිවි නසා ගැනීම වලට, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල ජීවිතයේ අත්හැර දමන තත්වයන්ට, මුළු ජීවිතයේම අනාගතයම අන්ධකාරය කරා ගෙන යන තීරණ ගන්න තත්වයන්ට මේ නවක වදය නමින් ක්‍රියාත්මක වෙන මේ හිංසාකාරී අශිෂ්ට ක්‍රියාවලිය නිසා අපේ රටේ බොහෝ දරුවෝ පත්වෙච්ච බව අපි දන්නවා. ඉතින් ඇත්තටම දැන් මේ පිළිබඳව ඒ දරුවට නිවන් සුව ප්‍රාර්ථනා කරලා අපි අද උදෑසන පෝස්ට් එකක් පළ කළා. බොහෝ දෙනෙක් කම්පා වෙනවා වගේම බොහෝ දෙනෙක් සටහන් කරලා තිබුණා මේ අපරාධයට වගකිව යුතු ඒ ළමයින් මරා දැමිය යුතු බව. එවැනි දැඩි තීන්දුව මේ අපරාධයට වගකිව යුතු අයට දිය යුතු බව බොහෝ අය සටහන් කරලා තිබුණා. මේ වගේ සිදුවීමකින් වේදනාවට කලකිරීමට පත්වෙන පොදු ජනයා එවැනි අදහස් දැක්වීම් සිද්ධ කරලා තිබෙන ආකාරය අපට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පහුගිය දින දෙක තුන තුළ දැක ගන්නට ලැබුණු දෙයක්. ඇත්තටම අපේ ඒ අපරාධය කරපු අයට එරෙහිව රටේ තියෙන නීතියට අනුව දැඩි දඬුවම් පැමිණවීමක් සිද්ධ කරන්නටත් සාධාරණ යුක්ති සහගත පරීක්ෂණයක් කරලා ඒ නියම වැරදිකරුවන් සොයාගන්නටත් ඒ අදාළ අංශ කටයුතු කළ යුතුයි කියන එක අපිත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ජනාධිපතිතුමා ඇතුළු රජයටත් ඒ පිළිබඳව ලොකු වගකීමක් තිබෙනවා. මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව ඊටාම වගකීම් සහගත මැදිහත් වීමක් සිදු කරලා විශ්වවිද්‍යාල තුළ තිබෙන මේ නරක අයහපත් හැසිරීම් වලට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ගන්න. ඒත් ඒ කටයුත්ත කළ යුතු වෙනවා. මොකක්ද මේ වගේ තත්වයන්ට පත්වෙන මිනිස්සුන්ගේ මානසික පසුබිම කියන එක
අපි අවධානයට ලක්විය යුතුයි. මට මතකයි මම 2002 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ. කොළඹ විශ්වවිද්‍යාලයට මම ආවේ මම පෙරදිනිය විශ්වවිද්‍යාලයටයි මගේ ඊටාම හොඳ ලකුණු මට්ටමක් තිබිච්ච නිසා මා තේරිපත් උනේ පෙරදිනිය විශ්වවිද්‍යාලයට. එතකොට තව සායනහන්සේ නමක් සමග සුහද මාරුවක් හදාගෙන මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ. කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න කලින්ම මට දැනුවත් වීමක් තිබුණා මම එනකන් බලන් ඉන්නවා කියන එක. මොකද ඒ වෙනකොට මම සමාජ ක්‍රියාකාරකම් වල බලවත් ලෙස මැදිහත් වීම කරමින් සමාජ කටයුතු වල රූපවාහිනී නාලිකාවල සමාජ සංවාදවල ඉඳපු කෙනෙක් නිසා මම එනකම් බලන් ඉන්න බව මට කලින්ම දැනුවත් වුණා. මම විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේම දරුණු නවකවද හිංසනයකට ගොදුරු වෙන්න සූදානමින්මයි. හාමුදුරුවන්ට නවකවදය දෙන්නේ හාමුදුරුවෝ පැවිද්දෝ. එතකොට මම ඇතුල් වුණාට පස්සේ මාස 3ක් මම ඉලක්ක කරලා පැවිද්දන් විසින් විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග ක්‍රියාකාරකම් වල යොදවනු ලැබුණා. ඒක ගොඩාක් ඒවා කායික හිංසා නුනත් බොහෝ දේවල් මානසික පීඩාව ගෙවලා දෙන කලකිරීමක් ඇති කරවන අප්‍රසන්න පිළිකුල් සහගත හැඟීමක් ඇති කරවන දේවල් ඒ 3 මාසය තුල විවිධ අවස්ථාවන් වල මම මුහුණ දුන්නා. මම ආවෙම මුහුණ දෙන්න සූදානමින් නිසා එය මට දරා ගැනීම අපහසු වුණාද කියලා අහුවොත් මම කියන්නේ නෑ මම ඒක දරාගත්තා. ඒකට මම මුහුණ දුන්නා. කොළඹ විශ්වවිද්‍යාලයේ සෑහෙන අඩුයි පැවිද්දන් විසින් මේ වගේ නවකවදය පමුණවන එක. නමුත් අනෙක් විශ්වවිද්‍යාල බොහොමයක සාපේක්ෂව තාම දැඩි ලෙස නවකවදය පැමිණවීම පැවිද්දන් විසින් පැවිද්දන්ටත් ගිහි ළමයි විසින් ගිහි ළමයින්ටත් සිද්ධ කරනවා. මං හිතනවා අදටත් ඇති කියලා. අද තත්ත්වය ගැන මම පොඩ්ඩක්වත් දන්නේ නැහැ. මම මේ කියන්නේ 2002 2006 කාලය තුල මගේ අත්දැකීම. එහෙම කායික ක්‍රියාකාරකම් වල වාචසික ක්‍රියාකාරකම් වල යොදවමින් මනසට පීඩනයක් දෙන්න. ඔවුන් ඒ කාලේ කියපු දේ තමයි මේ අපේ එක රංචුවක් බවට පත් කරගන්න. අපේ එක කණ්ඩායමක් බවට පත් කරගන්න තමයි මේ දේවල් කරන්න කියන එක ඔවුන් නිතර කියපු කාරණයක්. මං හිතනවා ගිහි ළමයින්ටත් එවැනි දෙයක් තමයි කියන්නේ. මම ආවේ ටිකක් බැච් එකේ පරක්කු වෙලා නිසා මට ටිකක් තනියම ලැබුණා. නමුත් අර අවසාන එක තිබුණේ ඔක්කොම එකට. නමුත් ගොඩාක් වෙලාවට මට තනියම තමයි රැක් කරේ. ඒකෙදි මම ඒ කාලෙම පවා මම තේරුම් ගත්තු එකක් තමයි මේ අය මේ කරන්නේ දරුණු පලිගැනීම කියන එක. මොකද මම ඒ ක්‍රියාවලියෙන් පස්සේදී සමහර අය එක්ක මං කතා කරලාම ඇහුවා ඕගොල්ලෝ ඇත්තටම ඇයි රැක් කරේ මට. මොකද මට මතකයි කොහෙන් හරි අහුලන් ආපු මේ අර සිගරට් ෆිල්ටර් එක කියන්නේ මුළු භික්ෂු සංගමේ මුළු කාමරේම මං ලව්වා එක 10-12 සැරේ මැන්නුවයි. හිතන්න පොඩි සිගරට් ෆිල්ටර් එකකින් අර චූටි කොටසින් ඒකෙන් මෙහෙම මන්නවන. කොහෙන් හරි අවුලන් ඇවිල්ලා මන්නවන. දැන් මං ඇහුවා ඇයි? මට එහෙම කරේ ඇයි? කියලා මං පස්සුව ඇහුවම ඕක ඉතින් අපිටත් කරපුවා තමයි. අපි
අපිටත් කරපුවා තමයි ඔය කරන්නේ. ඔයත් ඊළඟ එක්කෙනාට කරන්න. ඔයාට ඊළඟ බැච් එක ඊළඟ නැව ආවම ඔයාලට තමයි බාර. ඔයාලා තමයි ඒකට නායකත්වය දෙන්න. අපි නෙමෙයි. මං එදා තේරුම් ගත්තා මේ එළියට එන වෛරී මානසිකත්වය. ඒ කියන්නේ තමන්ට කරපු දේ අනෙකාටත් ඒ විදියටම හෝ ඊට වඩා වැඩිපුර හෝ කරන්ට ඕනි කියලා මේ පුද්ගලයෝ කල්පනා කරනවා. පින්වතුනි මේක මනුෂ්‍යයෝ විදියට ගත්තම ඊටාම අශීලාචාර අධාර්මික නොහික්මුණුනේ අපි කියන්නේ අශික්ෂිත කියලා. අශික්ෂිත කියලා කියන්නේ නොහික්මුණු මනුෂ්‍ය ගතිය. කියන්නේ මට වෙච්ච හැමදේම මං අනිකට කරන්න ඕනිය කියලා හිතන එක. මට කරපු හැමදේම මම තව එක්කෙනෙකුට ඒ විදියටම කරන්න ඕනේ කියලා හිතන එක මං හිතන්නේ අසංස්කෘතික, අශීලාචාර, අශිෂ්ට සමාජයක, ගෝත්‍රික සමාජයක ගතියක්. ඒ ගතිය තමයි ඒගොල්ලොත් එක්ක කතා කරාම කියපු නිකන් එළියට දාපු හේතුව. අපිටත් දුන්න අපිත් දෙනවා. ඔයාටත් පුළුවන්. එහි තියෙන වරද මට ඒ කාලෙම අවබෝධ වුණා. මේක වරද. මේක නිකන් අර වෛරයේ දන්වැල. අර පුරුකෙන් පුරුක මෙහෙම ගැට ගැහිලා යන දන්වැලක් වගේ මේ වෛරයට එක කණ්ඩායමක් 2001 කණ්ඩායම 2002ට මේ වෛරය පතුරනවා. 2002 කණ්ඩායම තව පුරුකක් එකතු කරනවා 2003ට. මම එදා අදිෂ්ඨානයක් ඇති කරගත්තා මට අවස්ථාවක් ආවොත් මම මේක කඩනවා. මේ දන්වැලට මම පුරුකක් එකතු කරන්නේ නැහැ. මම කොහොමද එතනින් පස්සේ උන්ගේ ඒ තිබුණු ධාමරික නරක අශික්ෂිත හැසිරීම නිසා මම ඒ භික්ෂු සංගමයේ සමග කිසිදු සාමූහික කටයුත්තකට ඔවුන් කරන ක්‍රියාකාරකම් වලට මම සමාජික ගාස්තුව ගෙවුවට ක්‍රියාකාරකම් කිසි එකකට ඔවුන් එක්ක කටයුතු කළේ නැහැ. මම තනියම තමයි විශ්වවිද්‍යාලයේ මුල් අවුරුදු 3ම ගත කළේ. හැබැයි ඊටාම අහම්බයක් විදියට මට භික්ෂු සංගමයේ සභාපති ධූරයට පත්වෙන්ට කියන ඉල්ලීමක්. මගේ අන්තිම අවුරුද්ද 4 වෙනි අවුරුද්දේ. ඒ අවුරුද්දේ මම ආපු කිසි ස්වාමීන් වහන්සේ කෙනෙකුට රැක් කරන්න දුන්නේ නැහැ. මගෙන් ඒක මම කැඩුවා. හැබැයි ඒක එතනින් ඉවර වුණා කියලා මම කියන්නේ මගේ අවුරුද්දේ මම භික්ෂු සංගමේ සභාපති විදියට ඉඳපු අවුරුද්දේ මම ඒ වෛරයේ දන්වැල අඩුම අවුරුද්දකට හරි එක පුරුකක් එකතු වෙන එක වළක්වන්න මම උත්සාහ කරා. එතනින් පස්සේ තත්වය ගැන මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් මම දන්නවා අර අවුරුදු 4ෙම අනිත් 3ෙම මට ලැබුණු වසර වගේම ඉතුරු අවුරුදු 3ෙත් ඒක අකණ්ඩව ගියා. ඒකෙන් ඔවුන් විශාල මේ මාස 3 තුල ඒ හිංසනයෙන් ඔවුන් විශාල ආස්වාදයක් ලබනවා. මම ඒක දකිනවා ගිහි ළමයින්ට ගෑනු ළමයි ඒ විදියට කරලා ඉහළ වසරවල පිරිමි ළමයි ගෑනු ළමයින්ට විවිධ මේ හිංසාවලට විවිධ ක්‍රියාකාරකම් වලට යොදවලා ඔවුන් ආස්වාද විශාල වශයෙන් ලබනවා. මම ඇවිදගෙන යද්දි මම බලාගෙන යනවා. ඒ වැඩිහිටි ගෑනු ළමයි කියන මොහර පහන් හිටියම අපිරියයි. ඒ කියන්නේ Tamanට වඩා පහළ ඒ ඉන්න අලුතින් ආපු ගෑනු දරුවන්ට ගම්වලින් ආපු ළමයි නෙවෙයි ඉන්නේ. ඉතින් අර කුණ්ඩ කරල් දෙකට ගැට ගස්සලා මේ මොනවද මේ චීතරෙද්දේ මහපු ගවුම් අඳවලා තැන් වල කල්ලි නතර කරගෙන තාම අසභ්‍ය අශ්ලීල වචන වලින් කතා කරමින් ශාල පීඩාවන් කියන දෙන කොළඹ මේක අඩුයි. මං කියන්න ඕන
සෙසු විශ්වවිද්‍යාලවලට මොරටුවයි කොළඹයි තමයි මම දන්න තරමට අඩුම. අනිත් තැන්වල විශේෂයෙන්ම මේ කලා විශේෂ ආර්ට් ෆැකල්ටි ආශ්‍රිතව මේ තත්ත්වය බොහොම නරකයි. සබරගමුව වගේ පෙරදෙනිය වගේ නගරෙන් ඈත තැන්වල හොස්ටල් වල ළමයි දිගු කාලයක් ඉන්න තැන්වල ජාවාදනපුරත් එක ළමයෙක් මැරුණා. මට මතකයි ඒ තැන්වල බොහොම තරුණු ලෙස මේ දේ කරනවා. මේගොල්ලෝ අනිකාට හිංසා කරලා යම් ආස්වාදයක් ලබනවා. මං කියන්නේ දැන් අපි 2000 මුල කාලේ ගත්තොත් අපි කියමුකෝ මීට අවුරුදු ඇත්තටම කිව්වොත් 20කට කලින් 25කට කලින් දැන් 2025. එතකොට දැන් මේ ඉන්නේ අලුත්ම ජෙනරේෂන් එක කියලා කියන්නේ අලුත්ම පරම්පරාව කියලානේ දැන් ඉන්න පරම්පරාව වඳුරන මේගොල්ලෝ මේ zillennialsලා නැත්නම් gen z කියලා කියනවා මේ තාම ඉහළ මේ තාක්ෂණය නවීන දැනුම අප්ඩේට් වීම කියන එක උපරිමයට ගමන් කරපු අලුත් ලෝකය ගැන දන්න විවිධ දේවල් කියවන්න අවබෝධය අවස්ථා ලැබුණු අය කියලානේ දැන් මේ 2000 පස්සේ මේ සමාජයේ තරුණ වියටපත් වෙච්ච අය ගැන පිළිගැනීම. එතකොට මේ මිනිස්සු මට පුදුමේ තාම කොච්චර පහළ තැනකද ඉන්නේ. දැන් අපි කියමුකෝ අර 80 දශකයේ ආපු ඒ කූර චෛතසික මාලාව අපේ විශ්වවිද්‍යාල අවධිය වෙනකන් කඩාගෙන ආවා කියලා. මොකද ඝාතන හිරගෙවල් ඔය ඌවා එක්ක ආපු රළවේගයක් තිබුණනේ. නමුත් අවාසනාවකට 2025 දී අපේ දරුවෝ මැරෙනවා නම් විශ්වවිද්‍යාලයට. ඉතින් මේ සමාජය ශිෂ්ට වුණාය. සිස්ටම් මේ චේන්ජ් වුණාය. මේ ලෝකෙ වෙනස් කරන සමාජය වෙනස් කරන අලුත් පරම්පරාව නිර්මාණය වුණාය කියලා කියන ඒ විගඩන් කතාවේ තේරුම මොකක්ද? මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ මිනිස්සු? කොතනද වෙනස් වෙලා තියෙන්නේ? තාම විශ්වවිද්‍යාලය තුල මේක වෙනවා. ළමයින්ට ජීවිතේ එපා වෙලා නැරෙන්න හිතෙනකම් වද දෙන එක. ඒ කියන්නේ මේ ලොකු මේ 5G යුගය ගත කරමින් හිටියට විශාල පිරිසක් අතේ ස්මාර්ට්ෆෝන් එක ටැබ් එක මේවා අරගෙන වැඩ කරන මිනිස්සු හිටියට නවීන පන්නේ යාන වාහන පරිශීලනය කරන මිනිස්සු හිටියට Facebook වලට ඇවිල්ලා TikTok වලට ඇවිල්ලා YouTube වලට ඇවිල්ලා ලොකු කතා කරන මිනිස්සු හිටියට තාම ඉන්නේ ඊටාම ගෝත්‍රික බහුතරයක්. තාම ඉන්නේ ඊටාම අශිෂ්ට බහුතර සමාජයක්. අරව නිකන් කතානේ. නිකන් කතා. මේ ලැබපු මහා සමාජ පරිවර්තන ගැන කතාව ඔක්කොම බොරු එකක්. මම කල්පනා කරන්නේ මේ ඇතිවෙච්ච බීතිය කොච්චරද කියනොනම් මම ප්‍රවෘත්ති වල අහන් හිටියා එක දරුවෙක් අර එයාගේ රූපෙත් පෙන්නන්න නැතුව අර නිකන් කටහඬත් වෙනස් කරලා ඒ ළමයා කියනවා මෙයාට මේවා වුණා කියලා. එච්චර බයකින් ඉන්න. එතකොට හිතන්න මට හිතුනේ මේවා නිකන් අර මුදා නොගත් ප්‍රදේශ කියලා තිබුණ ඉස්සර LTT ත්‍රස්තවාදීන් ඉන්න කාලේ. ඒ කියන්නේ සමහර විශ්වවිද්‍යාල හරියට මුදා නොගත් ප්‍රදේශ වගේ නිකන් රටේ නීතියට අයිති නැති නීතියක් තියෙන තැන් වගේ. සමාජ නීතියේ සමාජ පිළිගැනීම් වලට අයිති නැති දේවල් ටිකක් කරගෙන යන තැන් ටිකක් වගේ එහෙම බය වෙන්නේ කොහොමද එච්චර ළමයි? එච්චර ළමයි බයවත්තල තියෙනවා. එක ළමයෙක් කියන කතාව වෙවුල ළමයා කියන්නේ. මම අද උදේ ප්‍රවෘත්ති වලට ඇහුවේ මම ගොඩාක් දුර පින්කමකට ගිහිල්ලා ඇවිල්ලත් මේ බණ දේශනාව කරන්නම ඕනි කියලා මං හිතුවේ මේ මහන්සියවත් නොතකා මේක අපේ සමාජයේ කතා කරන්න ඕන. මේක එක දවසක් කතා කරලා නෙමෙයි.
මේකට අදාළව මේ සමාජ පරිවර්තනය වෙනකන් අපේ කොටසක් තියෙනවා අපිට කරන්න. එච්චර එහෙම මේ මනුෂ්‍යයින්ව බයවද්දගෙන මේ අවුරුදු 18ක් වෙනකන් ආදරණීය අම්මා තාත්තා දුක් මහන්සි වෙලා හදලා උගන්නලා ටියුෂන් කානේ අරන් ගිහිල්ලා ගංජාකාරයින්ගෙන් කුඩුකාරයින්ගෙන් බේරගෙන ඊළඟට සල්ලාලයින්ගෙන් තමන්ගේ දුව පුතා බේරගෙන ටියුෂන් ගානේ ගිහිල්ලා අම්මලා ගේට්ටු ගාව läගලා ඉඳගෙන ළමයිව පරිස්සම් කරලා විශ්වවිද්‍යාලයට එවුවට පස්සේ ඒ දරුවෝ මරලා දාන තත්ත්වයට පත් කරනවා නම් ඒ දරුවන්ට ජීවිතේ එපා කරවලා සියදිවි හානි කරගන්න තත්ත්වයට පත් කරවනවා නම් ඉතින් මේ සමාජය විගඩන් සමාජයක් නෙවෙයි මේක. මේකේ මොකක්ද ලබලා තියෙන දියුණුව? මේකේ මොකක්ද වෙලා තියෙන චේන්ජ් එක? මේ අර ඉන්නේ ගෝත්‍රිකයෝ 80 ගණන් වල ගෝත්‍රිකයෝ හිටිය කියන්නේ 90 ගණන් වල ඉඳපු අය නිකන් ගෝත්‍රික සමාජ. ඉතින් තාම ඒකනේ යන්නේ. 2025ත් මුකුත් වෙනස් වෙලා නැහැ. මිනිස්සු කතා කරන්නවත් නැහැනේ අඩු. ඒ විශ්වවිද්‍යාල ඇතුලෙන් එළියට එන්න එපයි මහා විශාල බලයක් විදියට මේ අලුත් පරම්පරාවේ මිනිස්සු බය නැතුව තමන්ගේ Facebook එකට ඇවිල්ලා කතා කරන්න එපයි. ඔය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයි. හැමෝටම තියෙනවනේ. මේවට එරෙහිව බයක් නැතුව නේද? ඉදිරිපත් වෙන්න එපයි. මේ නීතිය නෙමෙයිනේ. මේ අවනීතිය. මේ යුක්තිය නෙමෙයි. මේ අයුක්තිය. මේ ධර්මය නෙමෙයි. මේ අධර්මය බලවත් වෙලා තියෙනවා. එතකොට අපි මේ தত্ত্বය වෙනස් කරන්න අපි කාටත් ලොකු වගකීමක් තියෙනවා. මම කියන්නේ මට මම විශ්වවිද්‍යාල ජීවිතේදී කරන්න පුළුවන් දේ කරා. නමුත් මම හිතනවා තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. මං හොඳට බලපු එකක් තමයි. ඔය වගේ ක්‍රියාකාරකම් වල ප්‍රමුඛ ස්ථානය ගන්න එක්කෙනා ඉන්නව නේද? ඔය කවුරුත් තනිව ගත්තොතින් බයගුළු බියසුළු කියන්නේ අපි බයගුළු කියන්නේ බියසුළු කියන එක. බියගුළු තනිව ඉන්නකොට නිවට දීන නියාලු කොන්දක් නැති අය. හැබැයි ඒගොල්ලෝ අර රංචු ගැහිච්ච ගමන් ඒගොල්ලෝගේ අර සතා එළියට එනවා. ඒ සතා මේ විශ්වවිද්‍යාලෙදී ඉපදිච්ච සතෙක් නෙමෙයි. මතක තියා ගන්නට ඒගොල්ලෝගේ නේද? ඒගොල්ලෝගේ ඒ ඇතුලේ සතා චූටි කාලේ ඉඳලම ඒගොල්ලෝ මූණ දීපු අත්දැකීම්, ඒගොල්ලොන්ට හමුණු ගුරුවරු, හමුණු යාළුවෝ, මුණ ගැහුණු දෙමාපියෝ, සමාජය ඇසුරු කරපු අය, ඒ සියල්ල එක තමයි මේ සතා ඇතුලේ ටික වැඩෙන්නේ. මම හොඳට බලලා තියෙනවා විශ්වවිද්‍යාලේ මම ඉඳිදි මං කරේ ඕවා දිහා හොඳට බලන එක. මොකද මට දෙයක් කරන්න හයියක් තිබුණේ නැහැ අවුරුදු කීපයක් යනකම්. මම බලන් හිටියා. විවිධ කායික ප්‍රශ්න තියෙනවා. ඊළඟට විවිධ කුල ප්‍රශ්න වලින් පීඩා විඳිනවා. විවිධ සමාජ මට්ටම් වල තමන් වින්දිතයෝ පීඩිතයෝ කියලා තදින් ඔළුවට දාගත්තා. තමන්ගේ ශක්තිය විශ්වාස නොකරන, තමන්ට ලැබුණු උතුම් මනුෂ්‍ය ජීවිතයේ තියෙන බලය ගැන කිසිම අයිඩියා එකක් නැති, හැම තිස්සෙම තමන් ගැන හීනමානකින් අඩුතක්සේරුවකින් එක්ක තමන්ගේ ශරීර පෑය ගැන, එක්ක පෙනුම ගැන, එක්ක තමන් ගියපු ඉස්කෝලේ ගැන, තමන්ට පුංචි කාලේ කණ්ඩ පොණ්ඩ වෙච්ච දේවල් ගැන, අඳින්න පළඳින ඔන්න ඔය වගේ විවිධ දේවල් වලින් ඔළුවේ හදාගත්ත හීනමානෙකුත් ඒකත් එක්කම හදාගත්ත විශාල සමාජ වෛරයකුත්. මේ ක්‍රියාකාරකම් වල ප්‍රමුඛයින්ගේ ඔළුව තුල බොහොම තද්දට ඒගොල්ලොන්ගේ ඔළුවේ මේ වගේම ස්ථාවර වෙච්ච අය තමයි මේ කණ්ඩායම් වල ප්‍රමුඛයෝ. මං හිතනවා මෙහෙම එක. ඒ අයට ලංකාවේ සමාජය නිසා එවැනි හැඟීමක්
ඇති වෙලා තියෙනවා නම් සමාජයක් විදියට කෙනෙකුට එවැනි හැඟීම් ඇති වෙන විදියට කටයුතු නොකිරීමේ වගකීම පාසලේ ඉඳලම අපි කාටත් තියෙනවා. මොකද පාසලක මේ වෙන්කිරීම කොන්කිරීම තියෙනවනේ. පෙනුම තියෙන යම් හැකියාවක් තියෙන ළමයාව හැමතිස්සෙම ඉස්සරහ පේළියේ තියාගෙන ගුරුවරු වැඩි අවධානය යොමු කරගෙන කටයුතු කරනවා. ඒක මනුස්ස ගතියක් වෙන්න පුළුවන්. යම් හැකියාවක් පෙනුමක් තියෙන කෙනාට ආකර්ෂණයක් ලැබෙන. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දිගටම අවුරුදු 10ක් පන්ති කාමරවල මේ ඉගෙන ගන්න ළමයි අවුරුදු 13ක් ඉස්කෝලේ ඇතුළේ ඉගෙන ගන්න. අවුරුදු 5 ඉඳලා 18 වෙනකම් මේ පන්ති කාමරවල හැමදාම ඇගීමට, හැමදාම ප්‍රශංසාවට, හැමදාම වර්ණනාවට, හැම දෙයකම මූලික ස්ථානෙට පත් වෙන්නේ සුළු පිරිසක් වුණාම තව විශාල පිරිසක් අර කණ්ඩායම සම්බන්ධව ඊර්ෂ්‍යා සහගතව, වෛරීව, ඊළඟට ඒ ගුරුවරු සම්බන්ධව වෛරීව, ඊර්ෂ්‍යා සහගතව ටික ඒගොල්ලෝ විභාග පාස් කරගන්නවා. නමුත් අරක ඇතුලේ වැඩෙමින් තමයි ඒගොල්ලෝ ලොකු මහත් වෙන්නේ. ඒගොල්ලන්ට සමහර විට පාසල් ජීවිතයේ ඇතුලේ ඒ තමන්ගේ ඇතුලේ ගොඩ නැගුණු එක එළියට දාගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය ඇතුලේ හිර කරගෙන ආපු ඒ තරහ තමන් පහත් මිනිස්සේ, තමන් ඇගීමකට ලක් නොවුණු මිනිස්සේ, තමන්ගේ අම්මා තාත්තා ඇගීමට ලක් නොවුණු අය, තමන්ට කිසි තැනක අගයක් වටිනකමක් ලැබුණේ නැහැ කියන ඒ මානසික ප්‍රශ්නෙත් එක්ක මේ ලොකු මහත් වෙච්ච අයට ලොකු අවස්ථාවක් හම්බ වෙනවා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ. ඒගොල්ලෝ තමයි මතක තියාගන්න ඒ ඇතුලේ හිර කරන් ඒ තුවාල එක්ක ඉස්සරහට ආපු අය තමයි දරුණු හැසිරීම් වලට, ඊටාම කුරිරු හැසිරීම් වලට විශ්වවිද්‍යාලය ඇතුලේ ගමන් කරලා තියෙනවා. මේක මගේ සත්‍ය අත්දැකීම. හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. එතකොට මම එකෙන් ඔබට දෙන පණිවුඩය, ඔබ ගුරුතුමෙක්, ඔබ ගුරුතුමියක්, මා ඔබට යෝජනා කරනවා. පන්ති කාමරයක කිසිම ළමයෙකුට තමන් පහත්ය, තමන් නොවටිනා කෙනෙක් කියන හැඟීම ඇති වෙන විදියට ඔබ ළමයින්ට වැඩ කරන්න එපා. කතා කරන්න එපා. අපරාධකාරයෝ නිර්මාණය කරන නර්සරි එකක් බවට ඔබගේ පන්ති කාමරේ පත් කරන්න එපා. ඒක කරන්න එපා. මොකද ඒගොල්ලෝ ඔබට එරෙහිව නැගිටේ නැති වුණාට මේ අර ගුරුවරුන්ගේ ප්‍රශංසා ලබාගෙන, වර්ණනා ලබාගෙන ඔය ඉගෙනගෙන ඉස්සරහට යන අය එක දවසක ඒගොල්ලෝ හමු වෙනකම් බලන් ඉන්නවා. පන්ති කාමරේදී කරගන්න බෑ. මොකද ඒ වෙලාවේ ඒගොල්ලෝ දුර්වලයි. හැබැයි ඒගොල්ලොන්ට නිදහස් තැනක් ආපු ගමන් ඒගොල්ලොන්ගේ අර ඇතුලේ වර්ධනය වෙච්ච නපුරු සත්වයා එළියට එනවා. එවැනි සත්ව ගති, එවැනි පහත් ගති ළමයෙකුගේ ඇතුලේ පාසල තුලදී ඇතිවෙන්න නොදී හැම ළමයාම සමානයි කියන එක. පාට මොකක් වුණත් නේ, පාට මොකක් වුණත්, හැකියාව මොකක් වුණත්, කුලය මොකක් වුණත්, ජාතිය මොකක් වුණත්, ආගම මොකක් වුණත්, ඊළඟට ගත්තහම අම්මා තාත්තා කරන රැකියාව මොකක් වුණත්, ඇඳන්ගෙන ඇඳුම කොච්චර වටිනවද නොවටිනවද කියන එක ගැන නොසලකා, ඇඳුම කුමක් වුණත්, පාවිච්චි කරන වතුර බෝතලේ කුමක් වුණත්, කෑම ටික ගේන කෑම පෙට්ටිය කුමක් වුණත්, ඔය දේවල් දිහා බලන්න නැතුව ගුරුතුමෙක්, ගුරුතුමියක්, ස්වාමීන් වහන්සේ කෙනෙක් පන්ති කාමරයේදී දරුවෙක් ලෙස ඒ හැම දරුවෙකුටම සමාන මෛත්‍රියකින්, සමාන කරුණාවකින්,
සමාන ආදරයකින් කටයුතු කිරීමේ වගකීම අපිට තියෙනවා. දැන් ඔය අපරාධය කරපු ළමයි එල්ලා මරන්න කියන එක ලේසි. ඒගොල්ලොන්ට දඬුවම් දෙයි. ඒගොල්ලෝ අහු වුණාම දඬුවම් විඳින්න වෙයි. නමුත් තව අය එළියේ නිර්මාණය වෙමින් ඉන්නවා. අර අපරාධකරුවන් නිර්මාණය කරන නර්සරි එකේ තව ඔවුන් බිහි කරමින් ඉන්නවා. මේක වෙනස් නොකර මේ වගේ එකක් කරනවා දැක්ක ගමන් නිවුස් වල දැක්ක ගමන් මුන් එල්ලන්න ඕන කියලා නැටුවට උත්තරේ හම්බෙන්නේ නැහැ. මේක මුලින්ම කඩන්න ඕන. මේ ගමන් කරන්නේ වෛරයක්. මේ ගමන් කරන්නේ හීනමානය මත පදනම් වෙච්ච එක. ඔය හීනමානෙ ඇවිල්ලා අර බලය හම්බ වෙච්ච ගමන් ඒකේ දෙවනි වසරේ ඉන්න අයට පළවෙනි වසරේ කණ්ඩායම ආපු ගමන් අතිමාන්නයක්. අර තිබිච්ච එක රින ඉඳලා ඒක යනවා උඩටම. එයා දරා ගන්න බැරි තරම් මාන්නයක් එනවා. නිකන් එයාට තමන්ගේ නිකන් හම්බ වෙච්ච නිකන් ආහාර වගේ දැනෙන්න ගන්නවා. විශ්වවිද්‍යාලයට අලුතින් එන කණ්ඩායම තමන්ට ඕන එකක් කරවන්න පුළුවන්. ඕන ඇඳුමක් අඳින්න පුළුවන්. ඕන සෙරෙප්පුවක් සපත්තුවක් දම්වන්න පුළුවන්. ඕන සින්දුවක් කියවන්න පුළුවන්. ඇඳුම් ගලවලා යවන්න පුළුවන්. තමන්ගේ නිකන් අර යටත් වැසියෙක් වහලෙක් එන වගේ මහ විශාල මාන්නයක් හැදෙනවා. මොකද ඒක අර රැක් කරලා අවසානයේදී මාස 3ක් විතර ගියාම තදට ඔළුවට දාන ඊළඟ කට්ටිය බලා ගන්න ඕන ඔයාලා තමයි. ඔයාලා කියලා කියන්නේ මම මේ කියන්න පුළුවන් ශිෂ්ට වචන බලා ගන්න ඕන. අර කට්ටිය බලන් ඉන්නව එනකම් කවද්ද එන්නේ කිය නලියනවා. පලි ගන්න නලියනවා. අනිකාට හිංසා කරන්න නලියනවා. ලොකු කතා පැවැත්වුවා නේ. ලොකු සමාජ පරිවර්තන ලෝකයම වෙනස් කරන්න කතා කරාට අනිත් කණ්ඩායම එනකන් ඔය උගතුන් බලන් ඉන්නවා හිංසා කරන. සමහරු කියනවා නෑ ඒ වගේ උපසංස්කෘති ටිකක් හරි තියෙන්න ඕන. නෑ ටිකක්වත් තියෙන්න ඕනේ නෑ. අසූචි ගොඩක් තිබුණත් ගඳයි පොඩ්ඩක් තිබුණත් ගඳයි. එච්චරයි. අසූචි නම් අසූචි. ඒකේ මොනවදයි ටිකක් තියාගන්න. ටිකක් තියාගත්තම ටික නිසා සුගඳද? අසූචි නම් අසූචි. අසූචි ටිකවල් තියාගන්න බෑ. අසූචි පස් කොටක් දාලා වහලා දාන්න ඕන. දුර්ගන්ධයක් හමන්නේ නැති වෙන්න, තව කෙනෙකුට පෑගෙන්නේ නැති වෙන්න, ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න අසූචි අයින් කරන්න ඕන. චුට්ට තියාගන්න කතා කරන ආචාර්ය මහාචාර්යවරුත් මම දැකලා තියෙනවා. නෑ ඔය ටිකක් හරි තියෙන්න ඕන. මොකද ඒගොල්ලොන්ගෙත් ඇතුලේ වැඩ කරනවා. ඒගොල්ලොන්ටත් දුන්නා. ඒ නිසා තා කාට හරි දෙන එක පොඩ්ඩක් දෙන එක විඳින්න ආසයි. ආචාර්ය මහාචාර්යවරු අතරක් තියෙනවා. සමහර ඔක්කොම නෙමෙයි. ගොඩක් අය කැමති නැහැ. ගොඩක් අය ඉක්මුණාම දන්නවනේ. ශිෂ්ටත්වයට ආවම දන්නවා මේ මොන සීලාචාර හැසිරීමක්ද. මේ ගෝත්‍රිකයින්ගේ වැඩක් නේ. මේව කරනවද? මෙහෙම කිරීමෙන් මොනවද හොයාගන්නේ? මොනවද ලබා ගන්න කියලා ශිෂ්ට මිනිස්සුන්ට මේක තේරෙනවා. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. නමුත් කොච්චර ලොකු තනතුරු වලට ගියත් සමහරු ඉන්නවා තාම ඉන්නේ පින්වතුනි අර කැලෑ ගතියෙක්. තාම කැලෑ ගතියෙක්. හිතනවා නෑ ටිකක් දුන්නට කමක් නෑ. පොඩ්ඩක් දුන්නට කමක් නෑ. නේ කැම්පස් එකේ වචන වලින් කියන්නේ ඒකට මේ ගොම් පාට් ටිකක් තිබුණට කමක් නෑ. නෑ ඒකේ මුකුත් ඕනේ ආදරණීයව පිළිගන්නවා. එතනින් ඉවරයි. ඒගොල්ලන්ට ඉගෙන ගන්න දෙන්න ඕන. ලෝකේ අනිත් රටවල දියුණු මිනිස්සු ශිෂ්ට මිනිස්සු ඉන්න තැන්වල ওই වගේ අශීලාචාර වැඩ කරන්නේ. මිනිස්සුන්ට ඕම හිංසා කර ආස්වාද විඳින්නේ. වෛරය තවන්දා ඉස්සරහට ගෙනියන්න ශිෂ්ට මිනිස්සු ඉන්න සමාජයක වැඩ කරන්නේ. මොකද මේ මිනිස්සු විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ ඩිග්‍රී එක කරගෙන යන්න. මේ නාඩ ගන්නට නෙමෙයි කැම්පස් වල. අනිත් අයගේ ජීවිත මේ අපිට ඕන විදියට වෙනස් කරන්නද අපි කැම්පස් යන්නේ. මම
අපේ හාමුදුරුවෝලගෙන් ওই කැම්පස් එකේ ඉන්න කාලේ හපු එකක් තමයි දැන් අපි මහාන වුණේ අවුරුදු 10න් කැම්පස් එකට එනකොට අවුරුදු මට 22යි මොකද සැලකිය යුතු කාලයක් එළියේ ඉන්න උනා උසස් පෙළ පාස් වෙලා දැන් 21ක් 22ක් වෙලා අවුරුදු 10ක් මහාන වෙලා බුදුහාඳුරුන්ගේ ධර්මයේ උගන්න අපේ ලොකු හාමුදුරුවලට හදන්න බැරි වෙච්ච කොටසක් ඔයාලා මාස 3න් කොහොමද හදන්නේ? අම්මා තාත්තා ගාවදී හැදුනේ නැති කොටසක් මාස 3කින් හදන්න මේ මහා බ්‍රහ්මයාගේ පුතාලා ටිකද මේ ඉන්නේ කැම්පස් වල. මහා බ්‍රහ්මයාගේ දෝනියන්දලා ටිකද කැම්පස් වල ඉන්නේ. කවුරු හරි හදන්න. ඔබ කැම්පස් යන්නේ කවුරු හරි හදන්නද? අනිත් අය මේ සමාජයට ගැලපෙන්න හදන්න. මේ ලෝකෙට ගැලපෙන්න නිර්මාණය කරන්න ඕකටද කැම්පස් යන්නේ. මම තේරුම් ගන්න. මේවා අවබෝධ කරගන්න. මේ ඔබේ දරුවොත් එක්ක කතා කරන්න. මේ සමාජේ කතිකාවතක් ඇති කරන්න. මේක මෙහෙම නොවිය යුතු බව. හැබැයි අපි වෙනස් කරන්න. මෙහෙම පිරිසක් පාසල් ඇතුලෙන්, ගෙවල් ඇතුලෙන්, ගම ඇතුලෙන් නිර්මාණය වෙනවා. ඒගොල්ලොන්ට ලැබෙන ජීවන අත්දැකීම් අර සත්තිගුම්බ ජාතකයේ කතාව තමයි ගොඩක් අයගේ කතාව. ඒ හැදෙන තැන, ඇහෙන දේ, දකින්න දේ, අත්විඳින දේ ඉතාම දරුණු ලෙස බලපානවනේ. ඕකනේ තථාගතයන් වහන්සේ වදාළේ පතිරූප දේශ වාසෝච කියලා. හරි හමං පරිසරයක් නේ. පතිරූප දේශයක් උසස් ප්‍රබුද්ධ උතුම් අය අසුරු කරන්න උතුම් උසස් ප්‍රබුද්ධ දේවල් අහන්න දකින්න කියවන්න විඳින්න ලැබුණේ නැතුව ආවොත් අර සත්තිගුම්බ ජාතකයේ හොරු ගාවට වැටිච්ච ගිරවට වෙච්ච දේ ගොඩක් අයට වෙනවා. ගොඩක් අයට වෙලා තියෙන ඒක. ගොඩක් අය කොහොම හැසිරෙන්නේ අහම්බයක් ලෙස නෙමෙයි. අහඹු නෙමෙයි පිටුතුනි. මේවට හේතු පාසල ඇතුලේ තියෙනවා. මේවට හේතු ගේ ඇතුලේ තියෙනවා. මෙහෙම නිකන් ඇවිල්ලා නෙමෙයි තව ළමයෙකුටනේ අර කියන්නේ එක ළමයෙක් කතා කරලා කබඩ් එකට දාලා වැහුව යට ඇඳුම් පිටින් මොකද්ද බිල්ඩින් එකක තට්ටු දෙකකද කොහෙද ඇවිද්දෙවද මොකද කියන්නේ දරුවට දීපු කරදර ටික හිතන්න ඒව කර කර සතුටු වෙන්න පුළුවන් මිනිහෙක්ගේ මනස කියන්නේ කොච්චර දූෂිතද කොච්චර වෛරයක්ද කොච්චර තරහක් ඇද්ද අනිකා ඒකෙන් පීඩා විඳ ඉන්නවා දැකලා සතුටු වෙන්න එයා කොච්චර පහත් තත්ත්වයට වැටිලාද එයාගේ මනස ඒ මනස අහම්බයක්ද ඒ මනස අහම්බයක්ද එහෙම ආස්වාද විඳින මනසක් එයාට ආවේ අහම්බයක්ද නෑ එයා හැදුණු වැදුණු පරිසරය ඒකට හේතු තියෙනවා සංසාර හේතුත් ඇති සංසාර කර්මත් එනවනේ නරක කර්ම කරගෙන ඔය වගේ පහත් සිතුවිලි හිත තුල පුරෝගෙන පෙර භවවලත් ඉඳලා ආපු අයට මේ භවයේ අවස්ථා හම්බෙච්ච ගමන් ඒ යක්ෂයා ඒ තිරස්චීන ගති මතුවෙනවා පිටු. නමුත් පරිසරය ලොකු බලපෑමක් කරනවා. සයි පැත්ත හිතඬ. ඒ පැත්තට අපි මැදිහත් වීමක් කළ යුතුයි. ඊළඟට වැදගත්ම දේ තමයි හැම දරුවෙකුටම පෞරුෂය හදන්න ඕන. මොන පෞරුෂයද හදන්න ඕන? දැන් අර පුතාට උනේ ඒ පුතාට වෙන දේ එයා සමාජයට ඇවිල්ලා කියන්න. එයාට පෞරුෂය හැදිලා නැහැ. එයා ගෙදර අහිංසකව හැදෙන්නේ නැති. නමුත් මේ රටක ජීවත් වෙන්නේ අපි ඉන්නේ අංග සම්පූර්ණ මිනිස්සු ඉන්න ලෝකෙක නෙමෙයි. විශේෂයෙන් අපේ රටේ මූලික ගුණ ටිකවත් දියුණු වෙච්ච මිනිස්සු නෙමෙයි බහුතරය. සත්තු වගේ කොටසක් නේ බහුතරය. ඇත්ත කතාව ඒකනේ. එතකොට ඔබේ දරුවන්ට මේ ඕන කෙනෙකුගේ හැසිරීමක් අඳුන ගන්න. වැරද්ද විදියට තේරුම් ගන්න. වැරද්ද විදියට තේරුම් අරගෙන ඒකට එරෙහි වෙන්න. පෞරුෂය පුංචි කාලේ ඉඳලා හදන්න. නැති වුණොත් ඔබේ දරුවා තමයි ඊළඟට ඔය වගේ ම්ලේච්ඡයක අවදී පීඩාවටපත් වෙලා සියදි විනාශගන්නේ. දැන් මම පොඩි කාලේ ඉඳලා අපි පිරිවෙන් වල දුක් විඳලා මූණ දීලා ඔය වගේ වට
හිත හයිය කරගෙන ගියපු නිසා මම ඒකට සූදානමින්මයි ගියේ. සමහර ළමයි ඇත්තටම ඒගොල්ලෝ ජීවිතේ එක පැත්තක් විතරනේ අත්දකින්නේ, ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නරක ළමයි සහ හොඳ ළමයි කියලා වෙන් කරලා ඇසුරු කරවන්නේ හොඳ ළමයි විතරමයි. අර නරකයි කියලා දාපු ගොඩේ කිසි කෙනෙක් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ. එහෙම බෑ. එහෙම වුණොත් වෙන්නේ ළමයින්ට ජීවිතේ ඔය වගේ ගිහිල්ලා හැම වෙලාවකම අර හොඳයි කියන පිරිස එක විතරක්ම ගිහිල්ලා අනිත් අය ඇහැක්කත් ගැටෙන්නේ නැතුව ගිහිල්ලා ඒ වගේ බරපතල අත්දැකීමක් ආපු ගම ඒ ළමයාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේ අපරාධකාරයෝ මේ වගේ විශ්වවිද්‍යාල ඇතුලේ වෙන්න පුළුවන්, පාසල්වල උසස් පන්තිවල වෙන්න පුළුවන්, මේ වගේ අපරාධකාරයෝ ඕන වෙලාවක නිර්මාණය වෙන්න පුළුවන්. මම ඔබට යෝජනා කරනවා ඔබේ දුව හදන්න, ඔබේ පුතා හදන්න ඔය ඕනම නරක හැසිරීමක් කරන මිනිහෙකුට කොන්ද කෙලින් තියාගෙන වරදට එරෙහිව නැගී හිටින්න හයිය ඇතුව. වැරදි එක වැරදි අඩුම Tamanට වෙන දේ ගෙදර ඇවිල්ලා කියන්නවත් පෞරුෂය හදන්න. ඒකත් හංගගෙන දුක් විඳින්න නැතුව බයට. ඒකටවත් පෞරුෂය හදන්න. ගුරුවරයෙකුට කියන්න, ආයතනික නම් විශ්වවිද්‍යාලයක නම් ගිහිල්ලා පාලන අධිකාරියට මේක දැනුවත් කරන්න පෞරුෂය හදන්න. හැමෝටම මේ පෞරුෂය හදාගන්න බැරි වෙයි. මම මේ අධ්‍යාපන අමාත්‍යාංශය අයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අයට මම යෝජනා කරනවා කරුණා කරලා විශ්වවිද්‍යාල ඇතුලේ දුවෙකුට හරි පුතෙකුට හරි මේ වගේ හිංසනයක් ළමයින්ගෙන් හෝ ගුරුවරයාගෙන් හෝ කාගෙන් හෝ වෙනවනම්, ලිංගික අඩන්තේට්ටම් වෙනවනම්, කායික හිංසා වෙනවනම්, මානසික හිංසා වෙනවනම් ඒගොල්ලොන්ට අඩුම රහසිගතව ඒක දැනුවත් කරන්න පොදු දුරකථන අංකයක් හරි පබ්ලික් සොසයිටි එකට ලබා දෙන්න. සමාජයට ඒ විශ්වවිද්‍යාලීය සමාජය අතරට මොකක් හරි කෙටි අංක 3-4ක දුරකථන අංකයක් හරි දෙන්න. මේ ළමයි එළියේ තියෙන මේ කමියුනිකේෂන් එකකට ගිහලා හරි කෝල් එකක් දීලා කියයි. ඒ විශ්වාසය ඇති කරන්න. නැත්තම් තව ළමයි මැරෙනකන් අපි ඔහි බලන් ඉන්න ඕනද? මේ කරන හිංසා එළියට ගන්න ක්‍රම ඊළඟට විශ්වවිද්‍යාල ඇතුලේ රජයේ වගකීම බුද්ධිහංස ක්‍රියාත්මක කරන්න ඕන. මේ වගේ අපරාධකාරී හැසිරීම් වල නියැලෙන අය ඉන්නවද කියලා සොයන්න ඕන. මේ වගේ ළමයින්ට හිංසා කරන, පීඩා කරන ඔය ලංකාවේ හොයන්නේ එකම දෙයයිනේ. කවුරු හරි ළමෙක් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් සමාජ ප්‍රශ්න වලට මැදිහත් වෙනවාද? සමාජ ගැන කතා කරනවාද? ඕව විතරනේ හොයන්නේ බුද්ධියන්ස තුලට දාලා. ඒක හොයාගන්න නැති එක ඒක ඔබගේ වැඩක්. ඒක මට අදාළ වැඩක් නෙමෙයි. නමුත් විශ්වවිද්‍යාල ඇතුලේ ඉන්න ඕනනේ පිරිසක් මේ දරුවන්ගේ ජීවිතවලට මොකද්ද වෙන්නේ කියලා ඒ දරුවෝ අතරම ඉඳගෙන හොයාගන්න වැඩපිළිවෙල. නැතුව මේ වගේ අපරාධකරුවන්ට තව තවත් දරුවෝ බිලි වෙන එක වළක්වන්න නැහැ ක්‍රම. මගේ ඔළුවට එනේම කොහොමද මේ ළමයින්ව මෙතෙන්ට යන්නේක වළක්වන්නේ? මේ දරුවෝ තව මැරෙන එක අනාගතේ බේරගන්නේ. සහ අනිත් එක අපේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට දරුවෝ බය වෙනවා මෙහෙම වුණොත්. මොකද වෙන්නේ? ඔය රැග් කරන බහුතරයක් අයම තමයි උඩ පැනගෙන දඟලන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල එපා, මේවා වනසන්න දෙන්න බෑ කියන නටන අයත් මම දන්නවානේ. හරි. ඉතින් ඔබට ජාතික විශ්වවිද්‍යාල ඕන නම් ඔබට රජයේ විශ්වවිද්‍යාල ටික දුප්පත් අපේ වගේ ග්‍රාමීය ඉස්කෝල වලින්, ග්‍රාමීය පිරිවෙන් වලින් ආපු අයට ඇතුල් වෙන්න තියෙන මේ විශ්වවිද්‍යාල ටික රැක ගන්න ඕන නම් මොකද කරන්න ඕන? ඒකේ වගකීම තියෙන්නේ පාලකයාට විතරද?
ශිෂ්‍යයන්ට වගකීමක් නැද්ද? දැන් මේවා දකින්න අම්මා කෙනෙක් කැමති වෙන්නේ පුද්ගලික කැම්පස් යවන්නද රජයේ කැම්පස් යවන්න? තාත්තා කෙනෙක් කල්පනා කරන්නේ මොකද්ද? අනේ මගේ දුව මරා ගන්න බෑ. මගේ පුතා මරා ගන්න බෑ එක එකට කියලා. හිඟා කාලා හරි තියෙන එකක් උගස් තියලා හරි පුද්ගලික යුනිවර්සිටි එකකට යවලා මගේ ළමයාට උගන්ව ගන්නවා කියලා. හිතන්නේ නැද්ද? එතකොට ඔය විශ්වවිද්‍යාල පුද්ගලීකරණය කරන්න එනකොට ඊට පස්සේ කොහොමද මෙහෙම හැසිරෙන අය කට අරගෙන කතා කරන්නේ? බුද්ධිමත් වෙන්න. ඕගොල්ලෝ ජාතික මම ආදරේ රජයේ විශ්වවිද්‍යාලවලට. මම PhD එක දක්වා ඉගෙන ගත්තේ රජයේ විශ්වවිද්‍යාලේ. වියදම් දරුවේ ලංකා රජය. ලංකා රජයට වියදම් දරන්ට මිනිස්සු දුප්පත් මිනිහාගේ පොල් ගෙඩියෙන් පරිප්පු කිලෝ එකකින් ඉඳලා බදු ගෙවුවා. ව්‍යාපාරිකයෝ තමන්ගේ ළමයි පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන ගමන් අපිට විශ්වවිද්‍යාලේ යන්න නොමිල ඉගෙන ගන්න රජයේ විශ්වවිද්‍යාලවල ගුරුවරුන්ට පඩි දෙන්න අපිට මහපොළ දෙන්න ලංකාවේ ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ අපි වෙනුවෙන් බදු ගෙව්වා. ගොවියගේ ඉඳලා කම්කරුවාගේ ඉඳලා කවුරුත් රජයට දෙන ආදායම් බදු වලින් අපි ඉගෙන ගත්තේ. ඉතින් අපිට මේවා රැකෙන්න ඕන. දැන් තව ඔහොම වෙන්න පින්වතුනි අපේ රටේ විශ්වවිද්‍යාල ගැන විශ්වාසයක් ඇති වෙයිද? දරුවෙක් යවන්න කැමති වෙයිද? එහෙනම් මේ විශ්වවිද්‍යාල ගැන විශ්වාසය ඇති කරන එක ඉගෙන ගන්න දරුවන්ගේ වගකීම නෙමෙයිද? මෙතෙන්ට ආවම ලස්සනට උපාධිය කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය නෙමෙයිද ඇති කරගන්න ඕන තමන්ගේ විශ්වවිද්‍යාලයට ආදරේ නම්? නැත්තම් මෙතෙන්ට ආවොත් එල්ලනවා, දනගස්සනවා, හාව පන්නනවා නේ? ධර්ම චක්‍රය ගහනවා. ඒවද ඇති කරවන්න ඕන සිතුවිලි? ඒව කරොත් විශ්වවිද්‍යාල ටික අපිට රැකෙන්නේ. මේවා ප්‍රයිවටයිස් කරන්න කවුරු හරි ඇත්තටම බලන් ඉන්නව නම් මේවයින් නෙවෙයිද ඒකට අවස්ථාව හම්බෙන්නේ? අපේ හිතටත් එන්නේ නැද්ද? ඔක්කොම විකුණලා දැම්ම නම් ඉවරයි කියන හැඟීම එන්නේ නැද්ද? තේරුම් ගන්න. මම ජපානේ මේ කාලේ ඉගෙන ගන්නවා. ඉස්කෝලේට ගියාම මේ ලැන්ග්වේජ් ස්කූල් එකට ගියාම ඒකේ සෙන්ස් එක්ක මම කියනවා මම PhD එක දක්වා මට ඉගෙන ගන්න රජයේ විශ්වවිද්‍යාලේ තමයි ලැබුණේ. රජයෙන් තමයි 90%ක් වියදම් දැරුවේ කිව්වම ඔළුවේ අත ගහගෙන අහනවා. ඒගොල්ලෝ කියන්නේ පුදුම වික්කුරිසිමස්තක පුදුම වෙනා කියනවා. සොගෝයිනේ කියනවා. හිතා ගන්න බෑනේ කියනවා. ඇයි මෙහි විශ්වවිද්‍යාලයකට ළමයෙක් යන්නේ රස්සා කර උසස් පෙළ පන්තියේ ඉඳලම part time job කර ඉස්කෝලේ සල්ලි හොයාගන්නේ. අපි කොච්චර වාසනාවන්තද? අපේ රට දුප්පත් රටක් වුණාට, අපේ රට පොඩි රටක් වුණාට අපිට පළවෙනි උපාධිය ඉවර වෙනකන් නොමිලේ උගන්වනවා. පශ්චාත් උපාධි වලට කොච්චර පොඩි ගණන්ද ගන්නේ? අපිට ඒ වගේ පින්වන්ත ලස්සන රටක් හම්බෙලා අපි මෙහෙම කරන එක වැරදි ළමයි. අපේ රටේ තව ළමයෙකුට මෙහෙම කරන එක වැරදි. මෙහෙම අපේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයත් විශ්වවිද්‍යාලේ යන්න හිතන් ඉන්න අයත් මේවා හොඳට තේරුම් ගන්න. මෙහෙම තමන් ඉගෙන ගන්න තැන ගැන, තමන් ඉගෙන ගන්න තැනට එන අය ගැන මෙහෙම හිතන මිනිස්සු බවට ඔබ කවදාකවත් පත් වෙන්න එපා. පත් වෙන්න එපා. ඔබ වෙනස් වෙන්න. ඔබ වෙනස් වෙන්න. වෙනස් වෙන්න ඕන කොහොමද? හිත තුළ දියුණු කරන කරුණාවන්තකම. ඔය හැම මිනිස්සෙක්ම දුක් විඳින මිනිස්සෙක්. ඔබ දන්නවද ඔබගෙන් රැග් වෙන හැමෝම ඕනවටත් වඩා රැග් වෙලා ඇවිල්ලා තියෙන මේ සමාජේ. ඒගොල්ලොන්ට අමුතුවෙන් ඉස්කෝලේ විශ්වවිද්‍යාලය ඇතුලේ කරන්න රැග් එකක් නැහැ. සමහරු කිරි කපන අම්මගේ ළමයි රබර් වත්තේ, සමහරු තේ වත්තේ දලු කඩන අම්මගේ තාත්තගේ ළමයි, සමහරු බස් කොන්දොස්තරගේ ළමයා, සමහරු මේසන් බාසුනේගේ ළමයා, සමහරු අඩු බාසුනේගේ ළමයා. ඒගොල්ලෝ ඇති වෙන්න රැග් වෙලා ඇවිල්ලා තියන්නේ. මල් යහනා වලින් නෙමෙයි ඔය විශ්වවිද්‍යාලේ ඇවිල්ලා තියන්නේ. ආයේ මොනව කරගන්නටද? වෙනස් වෙන්න, කරුණාවන්ත වෙන්න, අනුකම්පා කරන්න. මෙතෙන්ට එන්නේ කොච්චර දුක් විඳලාද කියලා. ඉස්කෝලේ ගිහිල්ලා
ටියුෂන් ගානේ ගිහිල්ලා ලක්ෂයකමාරක් විතර එක තරග කරලා බොහොම අමාරුවෙන් විශ්වවිද්‍යාලයට තේරිලා මහ පොළක් හදාගන්න ග්‍රාම සේවක පස්සෙන් සමෘද්ධි නිලධාරි පස්සෙන් දුක් විඳලා එහෙම කොච්චර දුක් විඳලාද ඔය ළමයේ කෙවන්නේ විශ්වවිද්‍යාලයට ඒ කාලා තියෙන රැග් එක මදිද ජීවිතේ තව වද දෙන්න ඕනද ඒ ගොදුරු වෙලා තියෙන හිංසා මදිද ඒ විඳලා තියෙන දුක් මදිද ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තලා හලලා තියෙන කඳුළු මදිද හෙලලා තියෙන සුසුම් මදිද තව ඒගොල්ලොන්ගේ අම්මා තාත්තා සුසුම් හෙලන්න ඕනද කඳුළු හෙලන්න ඕනද විශ්වවිද්‍යාලේ ඇවිල්ලත් ඒකද වෙන්න ඕන කරුණාවන්ත වෙන්න කරුණාවන්ත වෙනවා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන එක නෙමෙයි තමන්ට හමු වෙන හැමෝම දුක් විඳින මිනිස්සු බව තේරුම් ගන්න දුක් විඳලා ජීවිතේ ජය ගන්න හදන මිනිස්සු බව තේරුම් ගන්න ඒ මිනිස්සුන්ට අඩුම උදව් කරන්න බැරි නම් කරදර නොකර ඉන්න. වද නොදී ඉන්න. වතුර කෝප්පකින් හරි උදව් කරන්න. හාප් ෂීට් කොලකින් හරි උදව් කරන්න කරුණාවන්ත වෙන්න. හැමෝම දුක් විඳින කෙනෙක්. ලංකාවේ සුරසැප විඳිනවයි කියලා ඔය බොහොම සුළු ප්‍රතිශතයක් ඇති. ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට එබිල බැලුවත් ඒ මිනිස්සුත් අපි වෙනුවෙනුත් දැවැන්ත බදු ගෙවාගෙන විවිධ දුක්ගිනි එක්ක තමයි මේ මිනිස්සුත් ඉන්නේ ඔය කවුරුත් වෛර කරන්න තරම් මිනිස්සු නෑ වැරදියට හම්බ කරගත්තු මිනිස්සු ඉන්නවා නම් මංකොල්ලකාරයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ ගැන නීතියෙන් ක්‍රියාත්මක කරමු අපි වෛර කර හිටියා කියලා මුකුත් වෙනස් වෙන්නේ නෑ තේරුම් ගන්න හැමෝම දුක් විඳින අය තමයි මේ සසරේ මට නම් හැමෝම දුක් විඳින මිනිස්සෙක් බෙන්ස් එකක් තියෙන මිනිහක් දුක් විඳින මිනිහෙක් බස් එකේ යන මිනිහක් දුක් විඳින මිනිහෙක් කවුරුත් දුක් විඳින මිනිස්සු. අපි හැමෝටම අනුකම්පා කරන්න ඕන. එක එක්කෙනාට සාපේක්ෂව ඒගොල්ලෝ විඳින දුක් වෙනස්. අනුකම්පාව අවශ්‍යයි. කරුණාවන්තකම අවශ්‍යයි. තමන්ට කරනවට අකමැති දේවල් කරන්න එපා. තමන්ට කරනවට අකමැති තමන්ට කරද්දි රිදිච්ච තමන්ට කියද්දි රිදිච්ච තමන් දිහා බලද්දි රිදුණු බැල්මවත් කාදිහාවත් බලන්න එපා. තමන්ට රිදුණු විදියට අනිත් අයට කතා කරලා රිද්දන්න එපා. තමන්ට රිදුණා නම් යම් දේවල් කරද්දි තව කෙනෙකුට කරලා රිද්දන්න එපා. අත්තානං උපමං කତ୍වා තමන් උපමාවට ගන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. ලොකු තියරි ඥාන දර්ශන ඒව ඕනේ නැහැ. තමන් තමාව උපමාවට ගන්න. ඒකයි කල යුතු වන්නේ.